හායි යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා දස්ස රිවිව් YouTube channel එකට. ඔන්න අද මම ගෙනල්ලා තියෙන්නේ 2013 රිලීස් වෙච්ච The Parker කියන ෆිල්ම් එක. ඉතින් මේකේ මේන් කැරක්ටර් එක විදිහට ඉන්නේ ජේසන් ස්ටේතම්. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද ගෙන ආපු ෆිල්ම් එක බලන්න. ඩොලර් මිලියනයක හොරකමක් සාර්ථකව කරලා ඉවර වෙලා පැනලා යන හොරු කණ්ඩායමක් තමයි අපිට පෙන්වන්නේ. මේ කට්ටිය වාහනේ යන ගමන් මෙයාලගේ ඊළඟ හොරකම ගැන සැලසුම් කරන ගමන් තමයි යන්නේ. මේ කණ්ඩායමේ ඉන්න පාකර් කියන කෙනා ගොඩක් දක්ෂ කෙනෙක්. ඒක නිසා මෙයාලගේ ඊළඟ හොරකමට මෙයාටත් එකතු වෙන්න කියලා කියනවා. නමුත් මෙයා මේකට එච්චර කැමති නැහැ. පාකර් මේ කණ්ඩායමට කැමති නැති වෙන්න හේතුවක් තමයි මේ කණ්ඩායමේ ඉන්න කට්ටිය ගොඩක් දරුණුයි. මේ කට්ටියගේ නායකයා වන මර්ලින්ඩ තමන්ගේ ගෝලයන්ට වෙඩි තියන්න කියලා සිග්නල් එකක් දෙනවා. පාකර්ට සතයක්වත් දෙන්න මෙයාලගේ අදහසක් නැහැ. තත්ත්වේ නරකයි කියලා දැක්ක ගමන් පාකර් ළඟ ඉන්න එකාගේ මූණට වැලමිටෙන් ගහනවා. පැහැදිලිවම වෙන දේ තේරුම් ගත්ත පාකර් ජනේලය කඩලා කාර් එකෙන් පනිනවා. වෙඩි පහරක් එක්ක වේගයෙන් කාර් එකෙන් එළියට පැනන නිසා එයාගේ ඇඟ පුරා තුවාල ලේ ගලනවා. ඒත් මේලින්ඩ එයාව අතහරින්නේ නැහැ. එයාගේ ගෝලයා ඔගස්ටස්ට කියනවා බහැලා ගිහිල්ලා පාකර්ව මරලා දාන්න කියලා. පාකර්ගේ පහරින් 6 පැලුණු නිසා ඔගස්ටස්ට පාකර් එක්ක තරහයි. එයා වෙඩි තියලා පාකර්ව ළඟ තියෙන වලකට පයින් ගහලා දානවා. මැරෙනවාම කියලා ෂුවර් කරන්න. ඇත්තටම පාකර්ව මේ 4 දෙනා කලින් අඳුරන්නේ නැහැ. මිස්ටර් හර්ලි තමයි මෙයාලව ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ. හර්ලිත් පාකර් එක්ක ගොඩක් හොරකම් වලට සම්බන්ධ පුද්ගලයෙක්. මර්ලින්ඩර්ගේ කණ්ඩායමට ගොඩක් දක්ෂ එක්ස්පීරියන්ස් කෙනෙක් ඕන නිසා තමයි මේ අංකල් මේ පාකර්ව මේකට සම්බන්ධ කරලා දීලා තියෙන්නේ. පාකර් කියන දෙයකට එකඟුණා නම් මුළු කණ්ඩායමම ප්ලෑන් කරලා ලීඩ් කරලා පාලනය කරන්නේ පාකර්. මොකද පාකර් පොහොසතුන්ගෙන් විතරයි හොරකම් කරන්නේ, දුප්පත් මිනිස්සුන්ගෙන් හොරකම් කරන්නේ නැහැ, වගේම අහිංසක මිනිස්සුන්ට හානියක් කරන්නේත් නැහැ. ඒ දවසේ කානිවල් එකේ ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් මේ කානිවල් එකේ ගොඩක් සෙනගින්න එක මෙයාලගේ වැඩේට ගොඩක්ම ලේසි වෙනවා. මෙයාලගේ කණ්ඩායමේ දෙන්නෙක් ජෝකර්ලා වගේ ඇඳගෙන මේ ටාගට් කරන තැනට යනවා. ගිහිල්ලා මෙයාලා තිරයක් වගේ දෙයක් ඇදලා මෙතන කාටවත් පේන්නේ නැති විදිහට හදනවා. ඊට පස්සේ මේ දෙන්න මෙතන උමගෙන් ඇතුළට ගිහිල්ලා මෙතන තියෙන බිත්තියේ වෝල් පැනල් එකක් ගලවලා සල්ලි තියෙන තැනට යනවා. මේ වැඩේ ඉවර වුණාම මෙයාලා බැලුන් වගේක් උඩට යවලා සිග්නල් එකක් දෙනවා. මේ ස්ථානයට පාකර්ත් එනවා පාදර් කෙනෙක් වගේ වෙස් වලාගෙන. ඉතින් මෙයාලා මේ යවපු බැලුන් ටිකත් පාකර් දකිනවා. බැලුන් එකේ සිග්නල් එක හම්බ වෙච්ච පාකර් සිකියුරිටි බූත් එක ළඟට ගිහින් කෝල් එකක් කරන ඔගස්ට් කියනවා අශ්වගාලා ගිනි තියන්න කියලා. ඊට පස්සේ දන්ට පොලිසිය ගියාම මෙයාලට වෙලාවක් හදාගන්න තමයි මේ වැඩේ මෙයාලා කරන්නේ. ඔගස්ටස් යනවා ගිනි තියන්න. මෙයාලා ගිනි තියන්න යන්නේ පිදුරු ගොඩකට. හැබැයි එතන පොලිස් ගාඩ් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඔගස්ටස් ගිහිල්ලා ගිනි තියෙන තැන තව ගෑස් ටැංකි වගේක් තියෙනවා. මෙතන සල්ලි එකතු කරන තැන ඔෆිසර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මෙතනට ෆාදර් කෙනෙක් විදියට වෙස්සලාගෙන ඉන්න පාකර් ඇවිල්ලා දොරට තට්ටු කරනවා. පාකර් මේ පොලිස් කාර්යයට කියන මගේ බෑග් එකේ වටින දෙයක් තියෙනවා. ඒක නිසා මේ බෑග් එක පොඩ්ඩක් අරගන්නයි කියලා. ඒත් එක්කම යටින් කඩාගෙන ජෝකර්ලා දෙන්නේ මෙතනට එනවා. ඒත් එක්කම මේ හොරු ටික තුවක්කු දික් කළ පොලිස් කාර්යවම බය කරලා මේ තැන මෙයාලා අල්ල ගන්නවා. මෙතන ඉන්න කාටවත් ජීවිත හානියක් වෙන්න දෙන්නේ නැහැ. මොකද පාකර් මේ කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. මෙතන ඉන්න පොලිස් නිලධාරීන්ගේ සහ අනිත් මිනිස්සුන්ගේ ෆෝන් ටික මේ කට්ටිය එකතු කරගන්නවා. ඔගස්ටස්ට පිදුරු ගාලා තියෙන තැන හොයාගන්න බැරුව මෙයා ගිනි තියෙන තැන ගෑස් ටැංකි වගේක් තියෙනවා. ඉතින් මේ ගෑස් ටැංකි ටික පුපුරන්නේ වයසක කට්ටියන් නට හිටපු තැනක. මෙතන එළියේ ඉන්න පොලිස් නිලධාරියා ගිනි නිවන ට්‍රක් රථේ එනෝ දැක්කහම මෙයාත් මෙතනින් යනවා. ඒත් එක්කම මෙයාලා ඉන්න තැනට අර පොලිස් නිලධාරියා වාහනෙන් එනවා. එයාත් මෙයාලගේම කෙනෙක් තමයි. ඉතින් ජෝකර්ලා දෙන්නයි කට්ටියම එකතු වෙලා ටක් ගාලා වාහනට සල්ලි ටික පටව ගන්නවා. මේ විදිහට මේ හොරු ටික සල්ලිත් අරගෙන වාහනෙන් යනවා. ඒ වගේම පාකර් වෙස්සලාගෙන නැවතත් මෙතනින් එළියට එනවා. මෙයාලා පරණ වෙයාහවුස් එකකදී නැවත එකට එකතු වෙනවා. මෙතනදී පාකර් ඇවිල්ලා ඔගස්ටස්ගේ බඩට එකක් පහර දෙනවා. ඒ ගහන්නේ මෙයා ගෑස් ටැංකි ටික තියෙන තැන පුපුරවපු නිසා.
ඊට පස්සේ මේ කට්ටිය ලොකු ජීප් එකකට සල්ලි ටික මාරු කරගෙන මෙතනින් කණ්ඩායම පලා යනවා. ඊට පස්සේ වෙන්නේ මූවි එකේ අර මුල් ටිකේ පෙන්නපු ටික. මර්ලින්ඩර්ගේ කණ්ඩායම පාකර්ව වලකට දාලා යනවා. ඒත් පාකර් වාසනාවන්තයි. පාකර් මැරෙන්න ඔන්න මෙන්න ඉද්දි කාර් එකකින් ආපු තාත්තා කෙනෙක් සහ ළමයි වගේක් මෙයාව දැකලා කාර් එකට අරන් හොස්පිටල් එකට එක්කන් යනවා. පාකර් ඇස්සරියම ඉන්නේ හොස්පිටල් එකේ. අතේ වයර්ස් ගොඩක් ගහලා ටීවී එකේ යා ඊයේ වෙච්ච ඇක්සිඩන්ට් එක ගැන නිවුස් එකේ දකිනවා. මෙයාලා මේ කරපු හොරකම නිසා 51 හැවිරිදි කෙනෙක් මැරුණා කියලාත් මෙයා මෙතනදී දැනගන්නවා. පාකර්ට පිස්සු වගේ තරහ යනවා. මර්ලින්ඩර්ගේ කණ්ඩායමෙන් පලි ගන්න ඕන කියලා මෙයාට හිතෙනවා. ඊළඟ ඇඳේ ඉන්න වයසක රෝගියා මෙයාට නැගිටින්න එපා කියනවා. එයා නර්ස් කෙනෙක්ටත් කියන්න හදනවා. ඒත් පාකර් එයාව නවත්තනවා. වයසක මිනිස්සයාට ෆැමිලි එකක් නැහැ, ID නැහැ. ඒ නිසා හොස්පිටල් එකේ පොලිස් වලට රිපෝට් කරලා තියෙනවා. පාකර් දොර ඇරියම හොස්පිටල් එකට සයිරන්ස් ගහගෙන කාර්ස් එනවා පේනවා. පාකර් එළියේ පොලිසියෙන් ඉන්න නිසා මෙතනට එන නර්ස් කෙනෙක්ට සිහිය නැති කරලා එයාගේ ඇඳුම් ටිකත් අරගෙන අර වයසක මිනිස්සයාව වීල් චෙයාර් එකකින් තියාගෙන එළියට යනවා. ඉතින් පොලිසියටත් මෙයා ගැන සැක හිතෙන්නේ නැහැ. මෙයා මේ විදිහට එළියට ගිහිල්ලා ඉස්පිරිතාලේ තියෙන ඇම්බියුලන්ස් එකකුත් අරන් මෙතනින් පැන ගන්නවා. පාකර් ඊට පස්සේ ඇම්බියුලන්ස් එකෙන් කැලේකට එනවා. ඇවිල්ලා මෙයාගේ ඇඟේ තියෙන තුවාල වලට මෙයාම බෙහෙත් දා ගන්නවා. මෙයාට ආයෙත් මතක් වෙනවා මර්ලින්ඩර් ඇතුළු කණ්ඩායම මෙයාට කරපු දේ. මෙයාගේ හිතේ ඇති වෙන්නේ පුදුම තරහක්. ඊට පහුවෙන්ද උදේ පාකර් ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදර තියෙන ආයුධත් අරගෙන හොරාට බාත් รู එකට පැනලා මෙයා නානවා. නාලි ඉවර වෙලා මෙයා පිරිසිදු ඇඳුනුත් ඇඳගෙන මෙයා ඒ ගෙදර තියෙන කාර් එකත් හොරකම් කරනවා. පාකර්ට මුලින්ම ඕන වෙන්නේ හොරා ඩෙන්ටිටි එකක්. එයා නෝටේ කියන කෙනෙක්ට කෝල් කරනවා. නෝටේ කියන්නේ හොර ඩොකියුමන්ට් හදන්න බොහොම දක්ෂ කෙනෙක්. නෝටේ මේ වැඩේට ගොඩක් සල්ලි ඉල්ල ගන්නවා. මෙයා යනවා චෙක්පත් සල්ලි වලට මාරු කරන තැනකට. මෙයා පිස්තෝලෙකුත් අරන් මෙතනට ගිහිල්ලා මෙතන ඉන්න කෙනාගේ කකුලට වෙඩි තියනවා. වෙඩි තියලා ගිහින් ඇතුළින් එක්කෙනාට කියන්නේ කියනවා පාරේදී මෙයාට මිනිස්සෙක් වෙඩි තියලා මෙයා තමයි බේරගත්තේ කියලා. ඉතින් මේ විදිහට ඇතුළට ගිහිල්ලා මෙතන ඉන්න අනිත් මිනිස්සයවත් බය කරලා මෙයා මෙතන තියෙන සල්ලි ටිකත් අරගෙන එළියට එනකොටම මෙතනට තව වෑන් එකක් එනවා. ඒ වෑන් එකේ අයිතිකාරයත් යනකම් ඉඳලා මෙයා ඒ වෑන් එකත් හොරකම් කරගෙන මෙතනින් පනිනවා. මේ හොරකම කරලා ඉවර වෙලා පාකර් යන්නේ නෝටේගේ ගෙදරට. නෝටේ ගාවට ගිහිල්ලා මෙයාගේ ඩොකියුමන්ට් ටිකත් අරගන්නවා. පාකර් හර්ලිට කෝල් එකක් ගන්නවා. මෙයා කෝල් එකක් අරන් මේ වෙච්ච දේ ගැන කියනවා. හර්ලි කියනවා පාකර්ට මර්ලින්ඩර්ගේ කණ්ඩායමෙන් පලිගන්න එපා කියලා. එයාලා ගොඩක් දරුණු මිනිස්සු කියලා. ඒත් පාකර් මේ කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. පාකර් හර්ලිගෙන් තොරතුරු ඇහුවත් එයා කිසිම දෙයක් කියන්නේ නැහැ. අවසානයේ පාකර් හර්ලිට තර්ජනය කරලා බොබී කියන පුද්ගලයෙක් ගැන තොරතුරු අහගන්නවා. බොබී කියන්නේ ඔගස්ටස්ගේ අයියා. මෙයා මේ පලි ගැනීම බොබීකින් පටන් ගන්න හදනවා. පාකර් මේ බොබී කියන පුද්ගලයා ඉන්න තැනට යන්න තවත් වාහනයක් හොරකම් කරගන්නවා. මෙයා මේ විදිහට වාහන මාරු කරන්නේ මෙයාව පොලිසියට අහු වෙන නිසා. මේ බොබී කියන එක්කෙනාට බාර් එකක් තියෙනවා. ඉතින් මේ බාර් එකට පාකර් එනවා. ඇවිල්ලා මෙයා එතන ඉන්න කෙනෙක්ට කියන මට ඔයාලගේ බොස් හම්බ වෙන්න ඕන කියලා. මෙයාලගේ බොස් තමයි බොබී. ඉතින් මෙයා පොඩ්ඩක් ඉන්න කියලා ඇතුළට යනවා. ඒත් එක්ක මෙතන තිබ්බ ගෑස් ටැංකියක් අරන් මෙයාගේ පිටිපස්සෙන් ගිහිල්ලා පාකර් මෙයාගේ ඔලුවට ගහලා සීය නැති කරනවා. ඒත් එක්කම බොබී ඉන්න රූම් එකට මෙයා එනවා. මෙතනදී බොබී කියනවා මෙයාගේ බොඩිගාඩ්ට පාකර්ව එළියට ඇදලා දාන්න කියලා. ඒත් පාකර් මෙතන ඉන්න බොඩිගාඩ්ටත් ගහලා බොබීටත් ගහලා අහනවා ඔයාගේ සහෝදරයා කොහෙද ඉන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ පාකර්ට දැනගන්න ලැබෙනවා මර්ලින්ඩර් ඇතුළු කණ්ඩායම ඉන්නේ ෆ්ලොරිඩාවේ කියලා. ඒත් එක්කම මෙතනට තව ආරක්ෂකයෙක් ඇවිල්ලා වෙඩි තියද්දි පාකර් මෙතනින් පැන ගන්නවා. මුකුත්ම නොවුන ගන්නට එළියට ආපු පාකර් මෙතනින් මාරු වෙනවා. දැන් අපේ කතාව ඇදෙන්නේ ෆ්ලොරිඩාව වෙතට. පාකර්ත් ෆ්ලොරිඩාවට එනවා. මේ ඉන්නේ ලෙස්ලි. ෆ්ලොරිඩාවේ ෆ්ලාම් බීච් වල ලක්සරි නිවාස විකුණන කම්පැනි එක තමයි මෙයා වැඩ කරන්නේ. මෙයා උදේ පාන්දරම නැගිටලා මෙයාගේ රාජකාරී වැඩවලට යනවා. මේ වෙලාවේ මර්ලින්ඩර් ඇතුළු කණ්ඩායම ඉන්නේ ෆාම් බීච් මෙයාලා මිලදී ගත්ත නිවසක. ඉතින් මෙයාලා මෙතනට වෙලා මෙයාලගේ ඊළඟ හොරකම ගැන ප්ලෑන් කරනවා. ඒත් එක්කම හાર્ඩ් ඩිස්ක් කෝල් එකක් එනවා. මේ කෝල් එක අරගෙන නම් තින්නේ හොඳ ආරංචියක් කියන්න නෙමෙයි. මේ කෝල් එකෙන් කියන්නේ පාකර් තාමත් ජීවතුන් අතර කියලා. ඉතින් මේක මෙයාලගේ ඊළඟ ප්ලෑන් එකට ගොඩක්ම ලොකුවට බලපාන දෙයක්. ඒත් එක්කම අපිට පෙන්නනවා හර්ලිගේ ගෙදර. මේ වෙලාවේ හර්ලි පාකර්ව හම්බ වෙන්නේ කියලා ගෙදරින් එළියට එනවා. ඒත් එක්කම හර්ලිගේ දුවට කියනවා ගෙදරට වෙලා ඉන්න කියලා.
මෙයා දොර වහලා ගියාට පස්සේ අපිට පෙන්නනවා මේ ගෙට එහායින් පුද්ගලයෙක් මේ ගේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ ඇවිල්ලා බොබීගේ සීරියල් කිලර් කෙනෙක්. මෙයා මේ ගේ තියෙන පැත්තට එනවා. මෙයාගේ වාහනේත් එළියෙන් නවත්තලා මෙයා ගෙදර ලොක් එකක් දක්ෂ විදිහට කඩලා ගේ ඇතුළටම එනවා. ඉතින් මේ ගෑනු ළමයාට තේරෙනවා කවුරු හරි ගෙදරට එනවා කියලා. මෙයා ටක් ගාලා උඩ තට්ටුවේ තියෙන පඩිපලකින් එළියට ඇවිල්ලා සීරියල් කිලර්ගේ වාහනේ හුලනුත් යවලා මෙයාගේ කාර් එකෙන් මෙතනින් පැන ගන්නවා. ඒත් එක්කම මේ ගෑනු කෙනා පාකර්ට කෝල් එකක් කරන් වෙච්ච දේ කියනවා. පාකර් කියන පරිස්සමින් ඉන්න මං එන්නම් කියලා. වැඩට යන්න කලින් ලෙස්ලි එනවා කොපි එකක් බොන්න කැෆේ එකකට. ඉතින් මේ කැෆේ ඉන්නවා ජේක් කියලා පොලිස්කාරයෙක්. ඉතින් මෙයා මේ ගෑනු කෙනාගේ පස්සෙන් එනවා. මෙයා මෙතනදී මෙයත් එක්ක කතා කරන්න ගිහිල්ලා ලැජ්ජාවටපත් වෙනවා. ඊළඟට පාකර් යන්නේ නෝටේව හම්බ වෙන්න. මේ නෝටේව හම්බ වෙන්න යනකොට නෝටේගේ කෙනෙක් මෙයාට කියනවා මේ පැත්තට යන්න එපා කියලා. නමුත් මෙයා ගිහිල්ලා ජනේලෙන් බලනවා. බලද්දී ඇතුලේ බොබීගේ මිනිස්සු ඇවිල්ලා මෙතන අල්ලගෙන. ඒත් එක්කම වෙපන් එකකුත් එළියට අරගත්තු පාකර් දොරත් කඩාගෙන මැතුළට යනවා. බොබීගේ මිනිස්සු මෙතනට ඇවිල්ලා මෙතන යටත් කරගෙන ඉන්නේ. ඒත් එක්කම පාකර් නෝටේට කියන මගේ විස්තර ටික දෙන්න කියලා. නෝටේ දෙන්න කැමති වෙන්නේ නැහැ. එයා බය වෙලා ඉන්නේ. ඒත් එක්කම පිහියක් ඇදලා ගත්තු පාකර් මෙතන ඉන්න බොබීගේ ගෝලයන්ටත් ගහලා නෝටේගෙන් විස්තර ටික අරගන්නවා. අරගෙන මෙයා මෙතනින් යනවා. පාකර්ව හම්බ වෙන්න හර්ලි එනවා. හර්ලි ඇවිල්ලා මෙයාට කියන මේ දෙයින් ඈත් වෙන්න කියලා. ඔයා මෙයාලගෙන් පලි ගන්න යන්න එපා කියනවා. නමුත් පාකර් කැමති වෙන්නේ නැහැ මේ වැඩේට. පාකර්ට කොහොම හරි ඕන මර්ලින්ඩර්ගෙන් පලි ගන්න. ලෙස්ලි එනවා එයා වැඩ කරන තැනට. ඉතින් මේ කැම්පැනියෙන් තමයි මේ දූපත දෙන සල්ලිකාරයන්ට නිවාස අරන් දෙන්නේ. පාකර්ත් මෙතනට එනවා බිලියන ප්‍රතියෙක් විදිහට. මෙයාගේ පාර්ට්නර් විදිහට හම්බ වෙන්නේ ලෙස්ලි. ලෙස්ලීට පොඩි කැමැත්තකුත් ඇති වෙනවා පාකර් ගැන. ඉතින් ආයි හෙට හමු වෙමු කියලා මේ දෙන්නත් මෙතනින් වෙන් වෙලා යනවා. ඒත් එක්කම පාකර් එනවා හර්ලිගේ දූව හම්බ වෙන්න. ඉතින් මෙයා හොඳටම බය වෙලා ඉන්නේ. පාකර් මෙයාගේ බය නැති කරනවා. පාකර් කියන මෙයාට බය වෙන්න එපා කියලා. ඊට පහුවෙන්ද ලෙස්ලි එනවා පාකර්ව හම්බ වෙන්න. ඉතින් මේ පාකර්යි ලෙස්ලි ඊට පහුවෙන්ද යනවා ගෙවල් බලන්න. ඉතින් මේ පාකර්ට හොඳ ගෙවල් ටිකක් පෙන්නුවත් පාකර් එකකටවත් කැමති වෙන්නේ නැහැ. ඔන්න ඊළඟට එන්නේ පාකර් හොය හිටපු ගෙදරට. ඒ තමයි මීට කලින් මර්ලින්ඩර් ඇතුළු කණ්ඩායම නතර වෙලා එයාලගේ ඊළඟ මංකොල්ලේ ප්ලෑන් කරපු ගෙදර. පාකර් ඉතින් මෙච්චර වෙලා හොයලා තින්නේ මේ ගෙදර තමයි. ඉතින් මෙයා මේ ගෙදරටත් ඇවිල්ලා මෙතන තව විස්තර පිළිබඳව හොයනවා. මේ ලෙස්ලි කියන කාන්තාවට පාකර් ගැන සැකයක් ඇති වෙනවා. මෙයාගේ කම්පියුටර් එකකින් පාකර් ගැන විස්තර හොයනවා. මෙයාගේ මේ හොර අයිඩෙන්ටිටිය තියෙන නමට කිසිම බැංකු account එකක් නැහැ කියලා මෙයා දකිනවා. ඉතින් මෙයා කල්පනා කරන මේ වගේ බිලියන ප්‍රතියෙකුට කොහොමද මෙහෙම බැංකු account එකක්වත් නැත්තේ කියලා. එදා රෑ වුණ පාකර් ලොකු වැඩකට යනවා. පාකර් මර්ලින්ඩර්ලා ඉන්න ගේ ගාවට ඇවිල්ලා හැංගිලා බලන් ඉන්නවා. ඉතින් මෙයාලත් ගමනක් යන්න මෙයාලගේ වාහනෙත් අරන් යනවා. ඒත් එක්කම පාකර් ඇවිල්ලා මෙයාලගේ ගෑරේජ් එකට දොර වැහෙන්න කලින් පැන ගන්නවා. මේ විදිහට පාකර් ඇතුළට ඇවිල්ලා මේ ගෙදර තැනින් තැන මෙයාගේ වෙපන්ස් හංගනවා. මර්ලින්ඩර් ඇතුළු පිරිස ෂොප් එකකට ඇවිල්ලා ඉන්නේ පීසා අරගන්න. මෙයාලා පීසා අරන් ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ඉතින් මර්ලින්ඩර් මෙයාගේ ගෝලයන්ට කියනවා ඔයාලා පරිස්සමට ඉන්න කියලා. මොකද මේ වෙනකොටත් මෙයාලා ඉන්න ටවුන් එකට පාකර් ඇවිල්ලා ඉන්නේ කියලා මෙයාලා දන්නවා. ඉතින් අපට බලා ගන්න පුළුවන් අර සීලිය කියලා නෝටේ කියන මිනිහාගේ ගෙදරට ඇවිල්ලා මේ නෝටේගෙන් අහනවා පාකර් ගැන විස්තර. මේ නෝටේ කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒ පාර එයා පිහියකින් යනකොට නෝටේවත් මරලා දානවා. පාකර් මේ විදිහට මර්ලින්ඩර්ලාගේ ගේ ඇතුළ හොඳට චෙක් කරලා මෙයාලගේ වෙපන්ස් අරගන්නවා. මෙයාලගේ වෙපන්ස් අරගෙන මේවා වැඩ කරන්නේ නැති විදිහට හදනවා. හදලා නැවත තිබ්බ විදිහටම මේවා බොක්ස් වලට දාලා මෙයා හරි ගස්සනවා. ඒත් එක්කම මෙයා දකින්න මර්ලින්ඩර්ලා එනවා. මෙයා ටක් ගාලා ගෙදරින් එළියට පැනලා ඇවිල්ලා මෙයාගේ කාර් එකට නගිනවා. ඒත් එක්කම මෙයාත් පුදුම වෙනවා. මෙයාගේ කාර් එක ඇතුලේ ලෙස්ලි ඉන්නවා. මෙයා ලෙස්ලිගෙන් අහනවා ඔයා තනියම නේද ආවේ කාටවත් කිව්වේ නෑ නේද කියලා. කවුරුත් දන්නේ නැහැ කියලා කියනවා. ඒත් එක්කම මේ දෙන්න කාර් එකෙන් යනවා. ලෙස්ලිටත් ඕන මේ වෙලාවේ මුදල් කීයක් හරි හොයාගන්න තමයි. ලෙස්ලි මේ දූපත ගැන හොඳට දන්න නිසා මෙයා පාකර්ට උදව් කරන්නම් කියලා එකඟ වෙනවා. ඊට පහුවෙන්ද ලෙස්ලි ඉන්න තැනට අර ජේක් කියන පොලිස්කාරයා ඉන්නවා. ඉතින් මේ ජේක් ගෙන්නන් තින්නේ පුදුම වදයක්. ජේක් ඉන්නකොටම මේ වෙලාවේ ලෙස්ලිට කෝල් එකක් එනවා පාකර්ගෙන්. ඉතින් මෙයා කරපු ගනුදෙනුවට පාකර් කැමති වෙලාද කොහෙද? ඊට පස්සේ කාර් එකකින් පාකර් එනවා මේ කෙල්ලව එක්කන් යන්න. ඒක මේ පොලිස්කාරයා දකිනවා. ඊට පස්සේ ලෙස්ලි පාකර්යි මේ දෙන්න කරන්න යන දේ ගැන සාකච්ඡා කරනවා. ඉතින් ලෙස්ලි පාකර්ගෙන් අහන මොකද්ද ඔයා කරන්න යන්නේ කියලා.
ඉතින් මෙයාලා හදන්නේ මර්ලින්ඩ හොරකම කරලා ඉවර වෙලා අර නිවසේ සැඟවිලා ඉන්නකොට එයාලගෙනුත් ඒ දේ හොරකම් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ ඩීල් එකට එකඟ වෙනවා ලෙස්ලි අහනවා මොකද්ද මෙයාලා මේ විදිහට හොරකම් කරන්න කියලා. ඊට පස්සේ පාකර් කියනවා මේ මර්ලින්ඩ කියන පුද්ගලයා හොරකම් කරන්න යන්නේ ඩොලර් මිලියන 50 75 අතර වටින දෙයක් කියලා. මර්ලින්ඩ හොරකම් කරන්න හදන දේ ගැන හරියටම පාකර්වත් දන්නේ නැහැ. ඒත් එක්කම ලෙස්ලිට කල්පනා වෙනවා. ඒත් එක්කම ලෙස්ලි අහනවා මෙසිස් ගැන්ඩිස්ගේ ජූල්ස්ද කියලා. ලෙස්ලි කියනවා ඒ දේවල් හොරකම් කරන්න නම් ගොඩක් අමාරු වෙයි කියලා. ඒත් එක්කම ලෙස්ලි පාකර්ට තැනක් පෙන්නනවා. හෙට රාත්‍රියේ මෙතන තමයි ආභරණ වෙන්දේසිය සිදු වෙන්නේ. ඉතින් මේ ආභරණ වෙන්දේසිය සිදු වෙන තැන මේ වෙනකොට සකස් කරමින් තමයි ඉන්නේ. මෙතනට ස්පීකර්ස් අපේන ආයතනයක් විදිහට මර්ලින්ඩ ඇතුළු කණ්ඩායමක් එනවා. මේ කට්ටිය ගෙනාපු ආයුධ මෙතන තියෙන බිම්මහලේ හංගනවා. පාකර් සහ ලෙස්ලි යනවා මෙම නිවසේ පිටුපසට. එතකොටත් බලාගත හැකි මර්ලින්ඩ ඇතුළු පිරිස දැම්ම වැඩ පටන් ගන්න. ඉතින් පාකර් ලෙස්ලිවත් බස්සලා කාර් එකෙන් මෙයා යනවා ඉන්න තැනට. ඒත් එක්කම පාකර් එයා ඉන්න තැනට ඇවිල්ලා එළියට ගිහිල්ලා ඇතුළට එනකොටම හැංගිලා ඉඳලා අපට බලා ගන්න පුළුවන් සීරියල් කිලර් මෙතනට පනිනවා. ඉතින් පාකර් සීරියල් කිලර්ත් එක්ක ලොකු සටනක් යනවා. මේ වෙලාවේ සීරියල් කිලර් උඩ තට්ටුවෙන් පල්ලෙහාට පාකර් තල්ලු කරනවා. මේ කේස් එකෙන් පාකර්ටත් ගොඩක් තුවාල වෙනවා. ඊට පහුවෙන්ද උදේ පාන්දරම ලෙස්ලිගේ නිවසට අර ජේක් කියන පොලිස්කාරයා පැමිණෙනවා. මේ වෙලාවේ නම් මෙයා ඇවිත් ඉන්නේ රාජකාරී වැඩකට. ඉතින් මෙයාගේ කුස්සියට එනකොට මේ ලෙස්ලි දකිනවා සිංක් එකේ ලේ තියෙන සහ බිම ලේ අඩි තියෙනවා. ලෙස්ලිටත් තේරෙනවා මොකක් හරි කරදරයක් වෙලා කියලා. ඒත් එක්කම ලෙස්ලි මෙතන මෙයාව ෂේප් කරලා පොලිස්කාරයාව යවනවා. ඉතින් ලෙස්ලි දකිනවා කාමරයට වෙලා පාකර් අමාරුවෙන් ඉන්නවා. හොඳටම අමාරුවෙන් ඉන්න පාකර් ළඟට එන ලෙස්ලිට පාකර් කොළ කෑල්ලක තියෙන නම්බරයක් දීලා කියන ඉක්මනටම මේ නම්බරයට කෝල් එකක් ගන්න කියලා. ඒත් එක්කම මෙතනට එනවා ලෙස්ලිගේ අම්මා. ලෙස්ලිගේ අම්මත් පාකර්ලට ගොඩක් උදව් කරනවා. ලෙස්ලි අර නම්බරයට කෝල් එකක් අරන් කියනවා ඩැනියල් පාමේට් තමයි මට කතා කරන්න කිව්වේ කියලා. ඊට පස්සේ මෙහෙම කියලා මෙයා ගෙදර එනකොට දකින්න මෙයාගේ ගෙදරට හර්ලිගේ දුව ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේක දැක්කහම මෙයාටත් ගොඩක් පුදුම හිතෙනවා. ඔන්න මේ වෙලාවේ මර්ලින්ඩ ඇතුළු කණ්ඩායම හොරකමට යන්න සූදානම් වෙන ගමන් තමයි ඉන්නේ. මෙයාලා ඉතින් අර පාකර් ක්‍රියාවිරහිත කරපු තුවක්කු ටික එහෙම අරන් වැඩේට ලෑස්ති වෙලා වාහනෙන් යනවා. ලෙස්ලිත් මේ වෙලාවේ අර වෙන්දේසිය වෙන ප්‍රදේශයට එනවා. හොරුන්ගේ කණ්ඩායමේ 3 දෙනෙක් ගිනි නිවන රථයකුත් අරන් ගිනි නිවන නිලධාරීන් විදිහට එනවා. ඒත් එක්කම හાર્ඩ්ඩික් බෝට්ටුවකුත් අරගෙන මුහුදට යනවා. ගිනි නිවන ට්‍රක් එක මෙයාලා එක තැනක නවත්තනවා. ඔන්න ඒත් එක්කම මෙතන වෙන්දේසිය පටන් ගන්නවා. ඉතින් මෙතන ස්ටේජ් එකේ කෙනෙක් කතාවක් කර කර ඉන්නකොට පිටිපස්සේ තියෙන බබල් දෙක එකපාරටම ගිනි ගන්නවා. ඒත් එක්කම මෙතන ඉන්න මිනිස්සු බය වෙලා මෙතනින් දුවනවා. ඔන්න ඒත් එක්කම කෝල් එකක් දීලා ගිනි නිවන ට්‍රක් එකට එන්න කියනවා. එතකොටම අර ට්‍රක් එකේ එනවා හොරු කණ්ඩායම. ඇවිල්ලා මෙයාලා මෙතන ඉන්න මිනිස්සුන්ට අයින් වෙන්න කියලා මෙයාලා ඇතුළට එනවා. ඒත් එක්කම ඇතුළට පැනගත්තු හොරු කණ්ඩායම මෙතන තියෙන කෝටි ගාණක් වටින ආභරණ ටික මංකොල්ල කනවා. ඊට පස්සේ මේ කණ්ඩායම හાર્ඩ්රික්ට කෝල් එකක් දෙනවා. හાર્ඩ්රික් බෝට්ටුව ස්ටාර්ට් කරගෙන මේ පැත්තට එනවා. මේ කට්ටියත් බිම්මහලට යනවා. ඒත් එක්කම හાર્ඩ්රික් බෝට්ටුව ඇවිල්ලා නවත්තනවා මේ ප්‍රදේශයේ මුහුදයිනේ. ඉතින් පොලිසිය මෙතනට ඇවිල්ලා කියනවා මෙතන අනවසර කලාපයක් මෙයාට මෙතනින් අයින් වෙන්න කියලා. මෙයා තව පොලිසියත් සමග රණ්ඩු කරමින් පොලිසිය අවධානය මෙයාගේ පැත්තට ගන්නවා. ඒත් එක්කම බිම්මහලෙන් පැනගත්තු කණ්ඩායම ආභරණ ටිකත් කොල්ල කාගෙන මුහුද යටින් කිමිදිලා පැන ගන්නවා. ඔන්න ඒත් සමගම ඇත්තම ගිනි නිවන රථේ එනෝ නිලධාරීනුත් සමග මෙතනට. ඔන්න ඉතින් දැන් හැමෝම පුදුම වෙනවා. මොකද එක ආභරණයක්වත් මෙතන ඉතුරු කරලා නැහැ. ඔක්කොම හොරකම් කරගෙන ගිහිල්ලා. පොලිසියනුත් මේ හොරුන් වල්ලන්න මෙහෙයුම් පටන් ගන්නවා. මේ වෙද්දී අර මංකොල්ලකාරයෝ ටිකත් මුහුද දිගේ ගමන් කරන්නේ ඔවුන්ගේ නිවස වෙතටයි. ඔන්න ඉතින් මේ වෙලාවේ පාකර් එනෝ හොරු ඉන්න ගෙදරට. ඉතින් මේ ගෙදර ලොක් එක අරින්න හැදුවත් පාකර්ගේ අතේ පොඩි ආබාධයක් තියෙනවා මේ වෙලාවේ. පාකර් වීදුරුවකුත් කඩලා මේ විදිහට ලොක් එක අරගෙන ගේ ඇතුළට එනවා. මෙයා ගේ ඇතුළට ඇවිල්ලා බුලට් ලෝඩ් කරගෙන ඉන්නත් එක්කම මෙයා දකින්න එළියෙන් හොරු කණ්ඩායමත් එනවා. ඒත් එක්කම අපට බලා ගන්න පුළුවන් ලෙස්ලිත් මේ පැත්තට එනවා. හොරු කණ්ඩායම නිවස ඇතුළට වෙලා මෙයාලා හොරකම් කරගෙන ආව ආභරණ ටිකත් බලන ගමන් ඉන්නවා. මේත් එක්කම එළියට වෙලා ලෙස්ලිත් හැංගිලා මේ දිහා බලාගෙන ඉන්නවා. ලෙස්ලිව හાર્ඩ්රික්ගේ අතටම අහු වෙනවා. ඉතින් ලෙස්ලිව අල්ලගෙන ගෙනිහින් මේ හොරු කණ්ඩායම ගැට ගහනවා. හොරු දන්නව එළියේ පාකර්ත් ඉන්නවා ඇති කියලා. ඉතින් මේ කණ්ඩායමේ එක්කෙනෙක් පාකර් ඉන්න තැනට යනවා. ඉතින් මුලින්ම පාකර් අතින් මැරෙන්නේ මෙන්න මේ ගිහිපු එක්කෙනා තමයි. පාකර් හැංගිලා ඉන්න දිහා ලෙස්ලි බලාගෙන ඉන්නවා. ඉතින් මේක මර්ලින්ඩට මීටර් වෙනවා. මර්ලින්ඩ
පාක ඉන්න පැත්තට වෙඩි තියන්න හැදුවත් මෙලින්ඩගේ ගන්න එක මෙයා ක්‍රියා විරහිත කරලා තමයි තියෙන්නේ. ඒත් එක්කම ඩෙස් එක යට තිබිලා ලෙස්ලිට පිස්තෝලයක් හම්බ වෙලා මෙයා මේකෙන් වෙඩි තියලා කණ්ඩායමේ තවත් එක්කෙනෙක්ව මරලා දානවා. ඒත් එක්කම පිස්තෝලේ තිබ්බ මැක් එක ඇදලා අරගෙන ඒකෙන් පහර දීලා මෙලින්ඩවත් පාකව මරලා දානවා. ඒත් එක්කම අන්තිමට හාඩ්රික් පැනලා ගෑනු කෙනාගේ බෙල්ලට පිස්තෝලේ තියලා කියන දැම්ම යටත් වෙන්න කියලා. ඉතින් පාක දන්නු මේ ගන්න එකත් වැඩ කරන්නේ නැති ගන්න එකක් කියලා. ඒත් එක්කම හාඩ්රික්ට පාක වෙඩි තියලා දානවා. ඉතින් ඔන්න ඔය විදිහට පාක මේ හැම කෙනෙක්ගෙන්ම පලිගන්නවා. අන්තිමට මේ දෙන්න මාස 6කින් හමු වෙමු කියලා දෙන්න වෙන් වෙලා යනවා. මාස 6කට පස්සේ දවසක ලෙස්ලිගේ ගෙදරට පාර්සලයක් එනවා. ඉතින් ලෙස්ලි බැලුවම මේ පාර්සලේ තියෙන්නේ අර පාක එයාට පොරොන්දු වෙච්ච සල්ලි ටික තමයි. ඒ වගේම තමයි අර පාකව ඉස්පිරිතාලට අරන් ගියේ තාත්තා කෙනෙකුයි ළමයි වගේකුයි. ඉතින් මේ කට්ටියටත් පාක සල්ලි යවලා. ඉතින් යාළුවනේ අද ගෙන ආපු වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඊළඟට ගේන්න ඕන ෆිල්ම්ස් එහෙමත් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.